අයවන් කන මොකක්ද මචන් මේ උඹලා කතා කරන දේශපාලනය මේ ෆිල්ම් වලදී. එහෙම එකක් ඕනේද මේ හැම රෙද්දකටම දේශපාලනය ඕනේද මේ අපි මේ ෆිල්ම් එකක් බලන්නේ ආතල්ලයක් ගන්නනේ වගේ පොඩි කැලි කෝල් ටිකක් ආවා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ මට කල්පනා වුණා කන ඇත්තටම අපි මේක මේ පොඩ්ඩක් ලියා ගන්න ඕනේ කැලලක් කියලා. ඉතින් මම මූලික ප්‍රශ්නයක් අහන්නම් ඔයාලට එකකින් පටන් ගන්නත් පුළුවන් ඊට පස්සේ අපි යම් වැඩේට මේ ඇයි කලාවට දේශපාලනය ඕනේ? මොකද්ද මේ කලාව සහ දේශපාලනය අතර තියෙන සමානතාවය? මෙහෙම ගත්තොත් මට ඉස්සලම්නේ අර දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගත්තොත් කලාවටයි දේශපාලන ඕන කියන එකට යම් උත්තරයක් ලැබෙයි කියලා. දැන් දේශපාලනය කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියනවනේ දේශපාලනය අර හුස්ම ගන්න එකටත් දේශපාලනය තියෙනවා කියලා. ඒ අර්ථයෙන් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය හරිනේ කොමන් සෙන්ස් එකේ තියෙන එකක් නේ. අපි කන බොන එකේ දේශපාලනය තියෙනවා. අපේ හුස්ම වැටෙන ටිකක් දේශපාලන සම්බන්ධය කියන එක. හැබැයි ඇත්තටම දේශපාලනය කියන එකේ නිශ්චිත අර්ථය ගත්තොත් මෙහෙම ගත්තොත් අපි අද ජීවත් වෙන විදිය තියෙන්නේ. මං ජීවත් වෙන විදිය, ඔයා ජීවත් වෙන විදිය තියෙනවනේ යම්කිසි රූල්ස් වගේ. යම්කිසි අපිට හදලා දීපු විදියක් තියෙනවනේ. ඒ විදිහටනේ අපි හැසිරෙන්නේ. ඒ විදිහට තමයි අපි ප්ලේ කරන්නේ. රයිට්. ඒ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. හරි. අපි අනේකා එක්ක කටයුතු කරන්නේ. හරිනේ අපි ගත්තොත් දාම් බෝඩ් එකක ඒ ඉත්තට අර චෙස් බෝඩ් එක තියෙනවනේ ඉත්තට අදාළ රෝල් එකක්. එතට ආවොත් තමයි අට අර්ථය තියෙන්නේ. ඒකෙන් අනිත් කොටුවට ගියොත් තව අර්ථයක් එනවා. හරි. අපි නිකන් එහෙම හිතුවොත් අපේ ජීවිතයේ චෙස් බෝඩ් එකක් කියලා. අර මේ රූල්ස් හදපු විදියක් තියෙනවනේ. මේ රූල්ස්. හරි. එතකොට මේ රූල්ස් හදපු විදිය ගැන කවුරුත් කතා කරන්නේ නැතුවනේ අපි ඒක උඩ ප්ලේ කරන්නේ. හැබැයි මේ රූල්ස් ඇයි හැදිලා තියෙන්නේ? මේ රූල්ස් වල තියෙන වෙනස්කම් මොනවද? හරි. මේ නැත්නම් එක කොටුවක් අනිත් කොටුවට වෙනස් වෙන්නේ ඇයි? ඇයි අරයා සිංහයා මේ අරයයි ප්‍රජින වෙන්නේ? මෙයයි කිං වෙන්නේ? ඇයි අනිත් අය නිකන් සාමාන්‍ය ඉත්තෝ වෙන්නේ? සොල්දාදු නැත්නම් වෙන්නේ? වගේ හිතුවොත්. එතකොට ඒක කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහනේ. එතකොට මගේ අපේ එදිනදා ජීවිතේ අපේ දෛනික ජීවිතය අපි හිතනවා හරිම ස්වභාවිකයි. නිකන් අපි කොහොමද ඉපදලා තියෙන්නේ මේ විදිහට ජීවත් වෙන්න කියලා හිතනවනේ. මෙන්න මේක ඇත්තටම හැදිලා තියෙන්නේ යම්කිසි බලයක් මත. යම්කිසි දූරාවලියක් මත. යම්කිසි පක්ෂපාතීකම් මත. හරි. එතකොට මේක හැදිච්ච විදියක් තියෙනවා. අපිට ඒක අමතක වෙලා තියෙන්නේ. ඒක අපි දැන් ජීවත් වෙන සමාජයේ අපි ජීවත් වෙන විදිය අපිට අමතක වෙලා තමයි අපි මේ තාම සනීපයට ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ. මේක කවුරු හරි පෙන්눔 කළොත් නෑ උඹලා ජීවත් වෙන විදිය හදපු එකක්. හරි. මේ හදපු එකකයි උඹලා ප්ලේ කරන්නේ. හරි. නැත්නම් උඹලගේ ජීවිතේ කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. ඒක උඹලට පේන්නේ නෑ. මේ කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ අහිංසක විදියට නෙවෙයි. මේක ඇතුලේ තියෙනවා යම් විෂමතාවයක්. වෙනස්කම් තියෙනවා. මේකේ පාලනයක් තියෙනවා. හරි. මෙන්න මෙහෙම පෙන්නන එක තියෙන්නේ. මේක තමයි ඇත්තටම පොලිටික්ස් කියලා කියන්නේ. ඒ හරියටම කිව්වොත් දාම් ලෑල්ලේ චෙස් බෝඩ් එකේ රූල්ස් හැදිලා තියෙන විදියම ප්‍රශ්න කරන්න ගත්තොත් අපි. එතකොට දාම් බෝඩ් එක අරුදේට යනවා. එතකොට දාම් ගහන්න බැරි වෙනවා. හරි. මෙන්න මේක තමයි පොලිටික්ස් කියලා කියන්නේ. එතකොට කියන්නේ පොලිටික්ස් වලින් තොර සමාජ ජීවිතයක් කියලා එකක් නැහැ. හරි. අපි කන බොන විදියේ ඉඳලා අපි උදේ නැගිටලා දත් මදින ඇයි? දැන් අපි හැවතම දත් මදින්නේ ඇයි? හරි. ඊට පස්සේ අපි ඇයි මේ රස්සාව කරන්නේ? අපි ඇයි මේ දවස් හවසට මේ දක්වා අපි ගත කරන්නේ ඇයි කියලා ඇහුවොත් මේ හැම එකක්ම මේ කන්ස්ට්‍රක්ට් කරලා තියෙන විදියේ තියෙන බලව්‍යුහයන් බලය මේක තමයි පොලිටික්ස් කියලා කියන්නේ. එතකොට දැන් කලාවත් අපි ගත්තොත් නිකන් දාම් චෙස් බෝඩ් එකක් කියලා ගත්තොත් කලාවටත් මේ නියාමය අයත්. හරි. කලාවත් මේ අර කිව්ව සමාජයේ තියෙන ඔය කියන බලදූරාවලියෙන් කලාව නැත්නම් අපිව හදලා තියෙන අර අපිව කන්ස්ට්‍රක්ට් කරලා තියෙන විදියෙන් කලාව වෙනස් නැහැ. හරි. එතකොට කලාවට කැමති වුණත් අකමැති වුණත් කලාව කියන්නෙම අර කියන දේශපාලන යාන්ත්‍රණය දේශපාලන ක්‍රියාවලියත් එක්ක අනිවාර්යයෙන්ම බද්ධ දෙයක්. එතකොට කලාවට දේශපාලනය ඕනද නැද්ද කියන ප්‍රශ්නෙම මම හිතන්නේ බලංගු නැහැ. මොකද කලාව යනුම මේ සමාජ සංස්කෘතියේ එක එලිමන්ට් එකක් විදියට අනිවාර්යයෙන්ම දේශපාලනය කියන ওই කාරණෙත් එක්ක අනිවාර්යයෙන්ම බද්ධ වෙලා තියෙන දෙයක්. හරි. මම හිතන්නේ අපිට පොඩි ගමනක් යන්න පුළුවන් විෂයක්.
එකක් තියෙනවා දැන් අපි ෆිල්ම් එකක් කියන එකෙන්ම ගමුකෝ දැන් අපි කතා කරන්නේ වැඩිපුර ඒකේ නිසා අපිට ෆීල් වෙන දෙයක් තියෙනවානේ අපිට ෆිල්ම් එක බැලුවාම මම නම් ප්‍රධානම දේ මට කොහොමද ඒක ෆීල් වෙන්නේ කියන එක තමයි මගේ මේන්ම වැඩේ. ඊට පස්සේනේ මචං අපි හිතනකොට මෙහෙම තිබුණා මෙහෙම තිබුණා ඊට පස්සේ ආපහු ඕන්නම් බලනවා ටෙක්නිකලි ඒක බලනවා. දැන් ඔය ගෝඩ්ෆාදර් වගේ ෆිල්ම් එකක් බැලුවාම තාම කැලක අම්මට කියලා කැලලක් අහුවෙන මොකක්ද එකක් තියෙනවා. හැබැයි මුලින්ම ඉතුරු වෙන්නේ අර ෆීල් එකනේ. හැබැයි දැන් කනාගේ විෂය ගත්තොත් එහෙම මේ ਵਿਚාරය මං හිතන්නේ ඒක ඩිෆයින් කරන්න ඕනේ. මොකද්ද මේ ਵਿਚාරය කියලා ඔයගොල්ලෝ මේක ඩිකන්ස්ට්‍රක්ට් කරලා පෙන්වන්න හදන්නේ. ඔව් සරලව මචං අර මේ ඔයා කිව්ව එකටම සම්බන්ධයි. ඒ කියන්නේ කලාවක අර පරණාර්ථයක් තියෙන ආනන්දයෙන් ප්‍රඥාවට කියලා එක. අපි ආනන්දය කියලා ගමුකෝ. ආනන්දය කියන්නේ ඔයා කියන එක නිකන් සරල වින්දනය. විනෝදය සතුට. එතකොට අපි සිනමා කෘතියක් බලලා අපි ඒ එන්ටර්ටේන්මන්ට් එක සහ ඒ වින්දනය නේ අපේ මූලික දේ. ඒ ගැන කිසි වාදයක් නැහැ. හරි. ඒක නැත්තම් අර කලාව කියන අඩවිය අදාළ වෙන්නේ නැහැනේ. කලාව කියලා තියෙනවනේ වෙනම අඩවියක්. ඒක ආගමින් වෙනස්. ඒක දේශපාලනය කියන පොලිටික්ස් කියන එකෙන් වෙනස්. ඒකට එතන තියෙන ප්‍රධානම දේ තමයි අපි කියන සෙන්ටිමෙන්ටල් අඩවියක්. අපේ හැඟීම් වලට තමයි ඒක නේද? හැඟීම් වලින් තමයි අපිට දැනුම ලැබෙන්නේ ඒකේ. අපේ සංජානනය කියලා කියන්නේ අපේ නිකන් අපේ කොග්නිෂන් එක තියෙන්නම යම්කිසි එන්ජොයිමන්ට් එකක් එක්ක. හරි. ඒ නිසා ඒක පළමු දේ. දැන් ඒක මම හිතන්නේ ඒක ප්‍රතික්ෂේප කරලා කලාව ගැන කතා කරන්න බෑ. හරි. එතකොට දැන් ඔය ඇහුවේ කලාව මේ මොකද්ද මේ ਵਿਚාරය කියලා ඩිකන්ස්ට්‍රක්ට්. විචාරය කියලා කියන්නේ මෙන්න මේ අපි ලබන ඒ විචාරය කියන එක ගැඹුරු මාර්ථයෙන් කිව්වොත් අපි ලබන මේ කලා නිර්මාණයකින් සෞන්දර්ය වස්තුවකින් අපි ලබන ආතල් එක එන්ටර්ටේනින් අපිට ලැබෙන විනෝදාත්මක තෘප්තිය හරි ඒ පැෂන් එක ඇත්තටම අපි ප්‍රශ්න කරන්න ගත්තොත් හරි ඒක නිකන් අපි හිතුවොත් මේ වින්දනය අපි ලබපු මේ වින්දනය ඇත්තටම මේක වින්දනයක්ද අපිට මේකට සතුටු වෙන්න පුළුවන්ද හරි ඒකම අපි මේ වින්දනය ලබන එකත් අපිව හුරු කරවපු එකක් නෙවෙයිද රයිට් අපි මේ සතුටු වුණේ මේකට අපිට hina ගියේ මේක යම්කිසි හදපු කන්ස්ට්‍රක්ට් කරපු දෙයක් වෙන්න බැරිද කියන ප්‍රශ්නේ අපි ඇහුවොත් අන්න එතන තමයි ਵਿਚාරයේ මම කියන්නේ මූලිකම තැන තියෙන්නේ. ඒ කියන්නේ අපි මානසිකව ලබන දේ ආත්මීයව ලබන දේ ඇත්තටම පටන් ගන්නෙ කොතනින්ද? ඒක එන්නේ කොහෙන්ද? ඒක කොයිතරම් පරාසයකට විහිදෙනවද? ඒක පිටිපස්සේ තියෙන මූලයන් මොන වගේ වෙන්න පුළුවන්ද? හරි. ඉතින් අර මම කලින්ම කතාවට කිව්වොත් මේ වින්දනයත් කන්ස්ට්‍රක්ට් කරපු දෙයක් වෙන්න බැරිද? හරි. ඒකත් අපිට සමාජයේ අපි කාලාන්තරයක් අපි හුරු වෙච්ච අපේ මනෝභාවයක් වෙන්න බැරිද? අපිට හුරු කරවපු මනෝභාවයක් වෙන්න බැරිද කියන ප්‍රශ්නේ අපි අහුවොත්. හරි. අන්න එතනදී මම හිතන්නේ ਵਿਚාරයේ මූල ධාර්මිකවම ආරම්භ වෙනවා කියලා. ඒක දෙවෙනි කාරණය කලා නිර්මාණයක් පැහැදිලිවම හුදකලා දෙයක් නෙමෙයි. ආත්මීය ප්‍රකාශනයක් තමයි කලාකෘතියක් කියලා කියන්නේ. අපි කවියක් ලියන්න පුළුවන් ඒක අපේ ගෙදර තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අපි චිත්‍රපටයක් මේව කරලා ෂූට් කරලා ඒ ටික තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපි බොහෝ විට කරන්නේ ඒක සමාජයත් එක්ක බෙදා ගන්න. ඔව්. බෙදා ගන්න එකනේ කලාවේ නිෂ්පාදනය කියන්නේ. ඒක කලාකෘතියක් නිෂ්පාදනය කියලා කියන්නේම ඒ ගනුදෙනු. ඒක සමාජය කියලා කියන්නේ අපි යමක් කරලා ඒක එක්කෙනෙකුට පෙන්වන්න වෙන්නත් පුළුවන්. නැත්නම් සමාජීය අනෙකෙකුට අපි මේක ඕපන් කරනවා. අන්න ඒ මොහොතේදී කලාකෘතියට කලා නිර්මාණයට අපි කරපු නිර්මාණයට වගකීමක් තියෙනවා. මේ සමාජයත් එක්ක යම්කිසි විදිහේ සංනිවේදනයකට යන්න. හරි. එතකොට විචාරයේ කාර්යභාරය වෙන්නේ මෙන්න මේ සම්බන්ධය. මේ කලාකෘතිය විසින් දැනට තියෙන සමාජයේ සම්බන්ධතාවලට, බල රටාවලට, නැත්නම් මිනිස් ශිෂ්ටාචාරයේ ඒ වෙලාවේ මේ සමාජයේ තියෙන විදියට මේ කලාකෘතිය කොයිතරම් බලපෑමක් කරයිද? හරි. කලාකෘතිය විසින් දැනට තියෙන සමාජයේ අවුල් වියවුල් වලට යම් දෙයක් යෝජනා කරයිද? ඒක වෙනස් කිරීමක් ගැන යම්කිසි ඉඟියක් මේ නිර්මාණයෙන් දෙයිද? මෙන්න මේ පාලම තියෙන. හරි. එතකොට මේ මෙන්න මේ මොකද ਵਿਚාරයේ අන්න එහෙම කැලලකුත් තියෙනවා. රයිට්. ඒ කියන්නේ ਵਿਚාර එකක් තමයි වින්දනය ප්‍රශ්න කිරීම. හරි අපි ලබන ප්ලෙෂර් එක යම්කිසි විදියට යම් ප්‍රශ්නාර්ථයකට නැගී මොකද වින්දනය කියන එක අපි ජීවත් වෙලා ලබන සතුට ස්වයං පරීක්ෂාවකට හක් වෙන්නත් ඕනේනේ.
හරි. එතකොට ඒක එකක් ਵਿਚාරේ ඒකම sannivedanaත්මකව හදන පාලමත් එකක්. අනිත් පැත්තෙන් සමාජයේ තියෙන දෘෂ්ටිවාදයක් අධිපති කතිකාවන් ප්‍රශ්නයට ලක් කරන එකත් කලා ਵਿਚාරයේ කාර්යභාරයක්. එතකොට මම මේ කාරණා මම හිතන තුනක් විතර කිව්වා. එතකොට මේ ਵਿਚාරය එකකට විතරක් උන්නනේ කරන්න බෑ. එතකොට ඇත්තටම ගත්තොත් ਵਿਚාරයේ පුළුල් අර්ථයෙන් ගත්තොත් විචාරය කියන්නේ මිනිස් සම්බන්ධයක්, සමාජ සම්බන්ධයක්. එතකොට විචාරයක් කරන කෙනෙක් මම හිතන්නේ සමාජයට එයා වග කිව යුතුයි. කලා නිර්මාණය කරන කෙනාව සහ කලාව වින්දනය කරන කෙනා අතර යම්කිසි sannivedana කාර්යභාරයක් විචාරකයා කරනවා. අර මම කියන සමහර නිකන් ඔය විශේෂම රැඩිකල් ඊටාම රැඩිකල් වාදී අර්ථයෙන් සමහර කෙනෙක් කියන්න පුළුවන් මේක මේ කලාකරු මේ විචාරකයා කියන්නේ එහෙම sannivedanayak ගොඩනගන කෙනෙක් නෙමෙයි කියලා මම හිතන්නේ ඊට වඩා යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් විචාරකයා විසින් කලාකෘති හරබය නිර්මාණය කළ යුතුයි. ඒකම පවතින දෘෂ්ටිවාදයන් පැහැදිලිම විවේචනයට ලක් කළ යුතුයි කලා විචාර. මේක මේ ඔකත් එක්ක එනවා මේ අර මාස් කමියුනිකේෂන් තියරිස් වල තියෙනවා මේ කනා මේ කරපු රිසර්ච් කීපයක් එංගලන්තේ මම හිතන්නේ මූලිකව මේක කරන්නේ මේ ඒකෙදී මේ කරපු රිසර්ච් වලින් හොයාගත්ත ෆයින්ඩින් එකේ තියෙන්නේ ඇයි මාස් ඔඩියන්ස් එක විශේෂයෙන්ම මේ දැන් ඇතරම කොන්ටෙන්ට් හරි මේ තියෙන ෆිල්ම් කියන්නේත් එක විදිහකට කොන්ටෙන්ට් එකක් නේ වුණ දැන් මේ වෙනකොට ඒ දෙයක් කලාකෘතියක් කියන කලාව මේ කන්සියුම් කරන්නේ ඇයි කියලා විශේෂයෙන්ම ටීවී සීරීස් ෆිල්ම්ස් වගේ දේවල් මේකදී හොයාගත්ත මේන් කාරණා කීපයක් තියෙනවා නිකන් කියන්නම් ඒක පළවෙනි එක තමයි එන්ටර්ටේන්මන්ට් විනෝදය සඳහා ඉමෝෂනල් රිලීස් එක. ඒ කියන්නේ මිනිස්සු අර ස්ට්‍රෙස් වෙලා ඉන්න එක රිලීස් කරන්න භාව විශෝධනය මේක රිලීස් කරලා දානවා. ඊට පස්සේ මේ ස්කේපනිසම් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ස්කේපනිසම් කියන එක මම කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි සුපර්මෑන්ට ඇඳ ගන්නවා නිකන් අපි කැමති හීරෝ කෙනෙක් විදිහට. ඒක අපේ පීඩාවෙන් අපි පලා යනවා යම්කිසි ෆැන්ටසියකට. ඊට පස්සේ මූඩ් මැනේජ්මන්ට් අර දුක මැනේජ් කරන්න. එහෙම නැත්නම් සතුට මැනේජ් කරන්න. කන්සියුම් කරනවා. ඊට පස්සේ තමයි මේ සෝෂල් කනෙක්ෂන් එකක්. සඳහා මේක භාවිතා කරනවා කියලා. මේක කවුරුහරි කැමති නම් මේක හොයලා බලන්න uses and gratification theory කියලා තමයි මේක තියෙන්නේ ඕන කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. ඒතකොට මෙන්න මේක ඇතුලේ කියනවද දැන් මේක සමස්ත කියවීමක් නේ මම හිතන්නේ හුඟක් අපේ කට්ටිය ඉන්නේ අපි ඉන්නේ මමත් ඇතුළුව ඉන්නේ කන මේ එන්ජොයිමන්ට් එකට රිලීස් එකට මූඩ් මැනේජ්මන්ට් එකට තමයි ෆිල්ම් මම ෆිල්ම් හදන්න කැමති වුණත් මම මීට අවුරුදු ඒකත් කියන්න බෑ කන මම දන්න හින්දා මම කියන්නේ මීට අවුරුදු 10කට කලින් මං එහෙම හිටියේ නෑ මොකක් කරේ ජර්නි එකක් ඇතුලේ දැන් මම ෆිල්ම් හැදුවොත් එහෙම මගෙත් හිතෙන්නේ පොඩ්ඩක් එන්ටර්ටේන්මන්ට් එක පැත්තට ෆිල්ම් එකක් හදයි කියලා. ඒක ඇතුලේ පොල් ඒක වෙනම අපි තෝට් එක හැබැයි මචං දැන් ඔහොම ඉන්නවනේ ඒකටනේ අපි මේ ෆිල්ම් බලන්නේ මොකටද මචං ඕක මේ විචාරය කරගෙන මේක ඩිකන්ස්ට්‍රක්ට් කරගෙන අපි මේක දිහා බලන්න ඕනි ඇයි කියලා කාටද හිතෙන්න පුළුවන්. ඔව් දැන් ඔයා කිව්වේ ඒ නිර්මාණය කරන කෙනාගේ පැත්තෙන්නේ. ඔව්. ඒක මම හිතන්නේ ඒක ඕකේ. ඒ කියන්නේ මම හිතන්නේ කලාකරුවගේ සිනමාකරුවෙක් ගන්න. එයාගේ පළමු දේ තමයි ඔය කියන නිදහස. ඒ කියන්නේ ආත්මීයව ලබන නිදහස. අපේ ඔයා කිව්වේ රිලීස් කරගන්න එක. මගේ තියෙන වේදනාවන්, පීඩාවන් මගේ ජීවිතයේ අත්දැකීම් මේක රිලීස් කරගන්න එක තමයි කලාකරුවා නැත්නම් නිර්මාණකරුවාගේ පළමු දේ. එතකොට ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ. මොකද කලාව පවතින්න බෑ ආත්මීය නිදහස නැත්නම් කලාවේ මූලික දේ නිදහස. හරි. ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිදහස. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කවුද මේක එපයි කියලා තියෙන්නේ කියන එකනේ. දැන් අපි සංවාදය ආවෙත් සාකච්ඡාව එන්නෙත් මේ ඇයි මේ දේශපාලනය වගේ එකක් අහන්නේ කියලා. ඉතින් මං කියන දේශපාලන කියවීමක පළමු දේ තමයි මම දැන් මගේ පැත්තෙන් කිව්වොත් මෙන්න මේ කලාකරුවා කියන කෙනා දැන් අද කලාකරුවා ඉන්නවද කලාකරුවා කියන්නේ පරණ අනන්නතාවය අද කොහෙද කියන එක මම වෙනම සාකච්ඡාවක් අපිට පරණාර්ථයෙන් කිව්වොත් ආටිස්ට් කියන කෙනා කියන්නේ එයා නිදහස අත්විඳින කෙනෙක් මේ සමාජයේ තියෙන මේ පීඩාවන් මැද එයාගේ නිදහස වෙනුවෙන් තමයි එයා ප්‍රකාශනය කරන්නේ. ඉතින් මම කියන්නේ කලාවේ දේශපාලනය ගැන කියන අපි වගේ අය පළමු සහ දෙවන තුන්වන කොන්දේසිය විදියට මේ පිළිගන්නේ ඒක. දැන් මම අහුවත් නිකන් එතකොට මොකද ප්‍රශ්නේ කාටද එන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒක මං හිතන්නේ ඒක අපේ සංවාදේ අපි මතු කරන සංවාදේ පැහැදිලි නැති නිසා වෙන දෙයක් කියලා. නැත්නම් අපි අඩුපාඩුවක් මම වගේ කෙනෙක් හරි නැත්නම් ඒ වගේ අදහස් දක්වන අය මේ අපි ਵਿਚාරය කියලා කලාව කියලා අදහස් කරන පිළිබඳ අපේ sannivedanaya හරියට
සිද්ධ වෙලා නැති එක ගැල්ලුවක් එන්න පුළුවන්. ඉතින් පළමු දේ තමයි කලාකරුවාගේ මම එතනින් ඊළඟට එන්න බලමු. කලාකරුවාගේ පළමු දේ තමයි සිනමාකරුවාගේ පළමු දේ තමයි තමන්ගේ නිදහස උරගා බලන්න. හැබැයි ඊට පස්සේ විචාරකයාගේ භූමිකාව තමයි අපි අහනවා රයිට්. මෙන්න මේ නිදහස ඔයා අත්විඳපු නිදහස තුලනවා ප්‍රකාශනය කළේ. මේ ප්‍රකාශනය ඔයාගේ නිදහස තරම් අහිංසක නැහැ. අන්න ඊට පස්සේ තමයි අපි කියන්නේ මෙන්න බලන්න ඔයා කරපු මේ නිර්මාණය තුල. හරි. ඔයාගේ නිර්මාණය තුල තියෙනවා මේ සමාජයේ තියෙන යම්කිසි බලවේගයන්. හරි. යම්කිසි අධිපතිවාදයන්. මම දන්නේ මේ වචන ටික වැඩිද කියලා. නෑ. හරි. අධිපතිවාදයන්. හරි. නැත්නම් යම්කිසි පාලනය කරන විදි මිනිසුන්ව. මේවා යම්කිසි විදියකට ලෙජිටමයිස් කරන විදියක්. මේ මොකද ඔයාගේ ප්‍රකාශනය තුල තියෙනවා කියන එක ඊට පස්සේ තමයි අපි අහන්නේ. එතකොට ඒක අහන එක ප්‍රශ්නයක් නෑ නේ. අනිවාර්යයෙන්. ඔව්. දැන් අරකට පිළිගන්නවා අපි. ආත්මීය නිදහස පිළි අරගෙන ඊට පස්සේ මම අහන්නේ ඕකේ. නමුත් ඔයා මේක කළේ ඔයාගේ මේ ප්‍රකාශනය තුල තියෙනවා. ඔයාගේ නිර්මාණය තුල තියෙනවා. ඔයාලා මේකේ තියෙන ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල ඔයා මෙන්න මෙතන ස්ත්‍රියට තියෙන පීඩාව ඔයා මේකෙදී ඕකේ කළා තියෙනවා. මේ සමාජයේ තියෙනවා ජාතිවාදයන්. නැත්නම් සිංහල එක අධිපති අනිත් ජාති වර්ග නිකන් මේකේ මේ පහලා ඉන්නේ කියලා තියෙනවනේ අධිපති මේක මේ ඩිස්කෝස් එක. එහෙම වෙලා නැහැ කියලා හිතනවනම් 2005 සිට මේ මෑතක් වෙනකන් සිනමාව පොඩ්ඩක් බලන්න. හරි. එතකොට අපි අර වින්දනයේ විතරක් කියලා ගත්තොත් නැත්නම් අපි ගත්තොත් ඕකම උදාහරණ ගත්තොත් යුද කතා රණ කතාව යුද වින්දන සිනමාව කියලා ආපු ඒවා නිකන් අපි ගත්තොත් එයාගේ නිදහස් වීමක් විදියට විතරක් ගත්තොත් මම හිතන්නේ ඒක මොකද ඒකෙන් අපිට අර මොකක්ද ඒකට කියන ගොඩාක් කොටසක් අතහැරෙනවා. දැන් අපි මම දැන් මෑතක් කතා කරන්නේ දැන් ඔය මොකක්ද මෝඩ තරිඳු ගමුකෝ. දැන් මෝඩ තරිඳු කියන්නේ මම ආතල්ලයක් ගත්ත ෆිල්ම් එකක්. හරි. මම පට්ටාද මම ඒකට ආසයි ඒ ෆිල්ම් එකට. ඒ ෆිල්ම් එකට ආසයි මොකද මම ඒක බාරගන්නේ තර්කෝසිගේ ෆිල්ම් එකක් හරි නැත්නම් විමුක්ති ජයසුන්දරගේ ෆිල්ම් එකක් හරි බලන ඒ සූදානමින් නෙමෙයි. හරි. මොකද ඊට කලින් සිනමාවත් එහෙමනේ අපේ රටේ ඉතින් තිබ්බා. කවුද අපේ හිටියන්නේ ඉතින් පතිරාජල හිටියා වගේම අපේ හිටියා ලෙන් මොරාස්ලා. අනිවාර්යයෙන්. ඉතින් යසපාඩිතලත් හිටියා. ඉතින් අපිට සිනමාව කියලා කියන එකේ එන්ටර්ටේනින් පැත්තෙන් ගත්තොත් මේ ඔක්කොම. මේ අර ඔයා මුලින්ම අහ ප්‍රශ්න මේ සිනමාවෙන් ලැබෙන වින්දනය මම පුද්ගලිකව මම ආසයි ඒවත් විඳින්න. රයිට්. හැබැයි ඒකේ අර මොකද ඒකේ යම්කිසි හැඩයක් තියෙන්න ඕනේ සිනමා වේ සබ්ස්ටන්ස් එක. ස්ටෑන්ඩඩ් සබ්ස්ටන්ස් එකක් තියෙන්න ඕනේ. ඒතකොට ඒකේ යම් ගැටලු තියෙන්න පුළුවන්. සිනමාත්මකව කොයිතරම් මේක කොයිතරම් දුර්වලද ඒකේ තියෙන සීමාකම් පිළිබඳ කතාවක් තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒ වගේ එකක් දැන්. හැබැයි දැන් මෝඩ තරිඳු ගත්තොත් දැන් මෝඩ තරිඳු හදලා තියෙන්නේ නිකන් දේශපාලනිකව හිතලා නෙවෙයිනේ. පොලිටිකලි මේක හිතලා නිකන් ගත්තොත් නිකන් පතිරාජ ෆිල්ම් එකක් හදනවා වගේ, අදගම ෆිල්ම් එකක් හදනවා වගේ, නැත්නම් ප්‍රසන්න විතානගේ ෆිල්ම් එකක් හදනවා වගේ. දැන් ප්‍රසන්නල ෆිල්ම් එකක් හදනකොට ඒගොල්ලන්ට මොකද මේ චිත්‍රපටිය විසින් ප්‍රේක්ෂකයාව ගෙනියන්න දිශාවක් තියෙනවනේ. හරි. නැත්නම් ඒගොල්ලෝ මොකද පරිකල්පනය කරන ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. එතකොට මේ ප්‍රේක්ෂකාගාරයට යම්කිසි විදිය තෝට් එකක් යම්කිසි ප්‍රඥාවක් යම්කිසි ඉන්සයිට් එකක් සපයීම තමයි ඒගොල්ලන්ගේ මොකද නිර්මාණකාරයේ අරමුණ. රයිට්. ඒකනේ මම මේ කියන්නේ හැම ෆිල්ම් එකක්ම ගත්තාම ඒගොල්ලන්ට මේ අපි ගත්තොත් දැන් ප්‍රසන්නගේ ෆිල්ම් එකක් ගත්තොත් දැන් මෑත ආපු මම හිත පැරඩයිස් ගත්තත් ඒක නිශ්චිතවම යාට තියෙනවා යම්කිසි දෘෂ්ටිවාදී අර මේ අදහස. රයිට්. ඒකට ජාතිවාදය ගැන ඊට පස්සේ ආගම්වාදයන් ගැන ආර්ථික අර්බුදයන් ගැන රයිට්. එතකොට මේ මොකද්ද මේ සිනමා කෘති හදන්නෙම ප්‍රේක්ෂකයාට යම්කිසි සංජානනයක් මේ සමාජය පිළිබඳව අපි ගැන නැත්නම් අපේ ජීවිත හැදිලා තියෙන විදිය ගැන මේ අවබෝධයක් දෙන්නනේ. ඉතින් මම කියන්නේ මෝඩ තරිඳු මම උදාහරණයකට ඒක හදලා තියෙන එකට නෙවෙයි. හරි. මෝඩ තරිඳු හදපු කෙනා නැත්නම් අපේ කවුද තිසරේ. ඔව් තිසරලා කණ්ඩායම නැත්නම් මේ මොකද්ද තිසර ඩබල්ම ගත්තම. ඔව් තිසර ඩබල්. ඔව්. ඒගොල්ලෝ එහෙම හිතුවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි එතකොට මම හැබැයි මෝඩ තරිඳු තුල මොකද්ද මෝඩ තරිඳු මම රීඩ් කරනකොට මම ඒකේ දකිනවා අර පොලිටිකල් කාරණා. හරි. ඒ කියන්නේ පොලිටිකල් කාරණා කියලා කියන්නේ ඒගොල්ලෝ දැනුවත් නෙමෙයි ඒක. මම දකිනවා රයිට් මම කියනවා මෝඩ තරිඳු තුල තියෙන්නේ මෙන්න මෙහෙම පවුල. ඒ කියන්නේ මොකද ඒ දෙන්නේ මොකද්ද පාවා දීමට ලක් වෙච්ච මේ ආදරය තුල පාවා දීමට ලක් වෙච්ච තරුණයා අන්තිමට මලවුන්ගේ ලෝකයක ඉඳලා ෆුල් ෆයිට් එකක් දෙනවා. අර දෙන්න මේ අර කෙල්ලගෙනුයි සහ යාගේ මේ අලුත් ආදරවන්තයාගෙන් පලිගන්න. හරි. එතකොට අවසාන චිත්‍රපටය ඉවර වෙන්නේ ආතල් තැනකින් මොකද්ද පලිගන්නේ පවුලක් ඇතුළට යවලා. ඔව්. හරි. ඊට පස්සේ උන් දෙන්න පවුලක් ඇතුලේ දරුවන්ගෙන් වද විදින එක තමයි ඇත්තටම දඬුවම. හරි. එතකොට මම ඒක රීඩ් කරනකොට මම මේ ෆිල්ම් එක අරගෙන මම කියන්නේ මෙන්න මෙහෙම එකක් මෙතන තියෙන මේක පිළිබඳව මේ චිත්‍රපටය ඇතුලේ පෙන්නනවා යම් කිසි ආකාරයකට පවුල ඒ කියන්නේ පවුල තමයි මොකද මේ වගේ දඬුවම කියලා කියමුකෝ. හරි.
මේ යුගයේ මනුෂ්‍ය සම්බන්ධයකට ආදර සම්බන්ධයකට දෙන්න පුළුවන් හොඳම දඩුවම තමයි පවුල. කියලා හිතුවත් නිකන් හරි. ඒ කියන්නේ ආදරයේ තියෙන විවෘත නිදහස හරි ඇති කරන තැන තමයි පවුලක් විදියට දරුවෝ හදලා නැත්තම් මොකද පරිභෝජනවාදීව ඉන්න හදන එකනේ. හරි ඊට පස්සේ තියෙන්නේ උන් දෙන්න කා කොටා ගන්න ඒවා දරුවන්ට මරා ගන්න ඒවා ඕවනේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටියේ කැල්ල තියෙනවා. හැබැයි ඒ කැල්ල හදලා තියෙන තිසරලා ඔය කියන අවබෝධයෙන් නෙවෙයි. ඔව්. ඒක සබ්කොන්ෂස්. ඔව් අන්න රයිට්. අන්න රයිට්. එතකොට අන්න ඒක කියවීම තමයි අර මුලින්ම අහපු ප්‍රශ්නේ විචාරාත්මක දේශපාලන විචාරයේ දේශපාලනය කියන්නේ. එතකොට ඒක දැන් ඒකෙන් මම කියන්නේ මෝඩ දරින්දු මොකද මෝඩ දරින්දු හැදිය යුත්තේ ඒ වගේ චිත්‍රපටි හදන්න ඕනේ මේ අපි කියන ඒවා අහලවත් මම අහලා කියලා එක නෙමෙයි. හැබැයි ෆිල්ම් එක අරගෙන මට ඒකේ මොකද මගේ ਵਿਚාරයට මම සතුටු වෙන. නැත්නම් මගේ ਵਿਚාරයට අදාළ කරගන්න පුළුවන් රෙෆරන්සස් එක තියෙනවා. හරි. සමහර චිත්‍රපටි තියෙනවා ඊට වඩා අධිපති දේවල් මේක දැන් මම හිතන්නේ ඒ චිත්‍රපටියෙම දැන් මොකද මෝඩ දරදු වලින් අපිට පෙන්වන්න පුළුවන් කොහොමද මේ යුගයේ පවතින අධිපති දෘෂ්ටිවාදයන් හැමත රීප්‍රොඩියුස් කරලා තියෙන්නේ කියලා. රයිට් ඒක කියන්නත් පුළුවන්. හරි. උදාහරණ ගත්තොත් ආගමික විඥානයන් වගේ දේවල්. රයිට්. ඒ ආගම ඇතුලේ කොහොමද මේ ඒ කියන්නේ ආගමික දේවල් ආගම ප්‍රශ්න කිරීමම විනෝදයකට ගන්න එක. හරි. ඒතකොට ආගම ප්‍රශ්න කිරීම විනෝදයට ගන්නවා ආගමික ආකෘතියක් ඇතුළෙම. රයිට්. එතකොට ඒක අද යුගයේ ට්‍රෙන්ඩ් එකක්. හරි. ඊට පස්සේ ගන්න පුළුවන් නිකන් ගත්තොත් නිකන් ස්ත්‍රියක් ඒ කියන්නේ ස්ත්‍රිය කියන එක ගැහණියව මේකේ අර ස්ටීරියෝටයිප් විදියකට තමයි මට නිකන් පේන්නේ මෙයා පෙම්වතිය ගැන අර ස්ත්‍රිය කියලා කියන්නේ මේ විවාහ පාවිච්චි කරන අර ඒකේ නෑනේ අර ඒ චරිතය තුල හරිම ෆ්ලැට් අර මොකද පිරිමියාව පාවිච්චි කරන්න එක කියන එක පවා ඒක විකාශනයක් නෑ මට. හරි. ඒතකොට කලින් පෙන්වන්නේ මාර ලව් එකේ හිටියා කියලා ඊට පස්සේ පෙන්වනවා මෙයා කළ දින චපල වැඩක් කියලා. ඒතකොට ඒ චපල වැඩේ තනිකර යාගේ ඒ ස්ත්‍රියගේ ඒ පෙම්වතියගේම තීරණයක් වගේ එකක්. හරි. එතකොට ඔන්නෝක අහන්න පුළුවන්. එතකොට මේ චිත්‍රපටියේ මේ පෙම්වතියව ඉන්නේ හරිම නිකන් නරුම නිකන් චපල ගැහණියක් විදියට නේද මේකේ පෝට්‍රේට් කරලා තියෙන්නේ. එතකොට ඒක අහන්නත් පුළුවන්. එතකොට ඒක අරගෙන එතකොට චිත්‍රපටිය බලලා ඒ ප්‍රශ්නේ අපි අහනවා මං අහනවා. එතකොට අරක එතකොට මගේ මේ වගේ චිත්‍රපටිය මම රීඩ් කරන්න පුළුවන්. හරි. එතකොට ඒකට කියන්නේ අපි දෘෂ්ටිවාදී ਵਿਚාරය කියලා. හරි. ඒකම ප්‍රසන්න වගේ කෙනෙක්ගේ හඳගමගේ හරි මොකද මගේ ලංකාවේ. නැත්නම් පතිරාජගේ හරි බණ්ඩාරනායකගේ හරි චිත්‍රපටියක් ගත්තොත් මේ මොකද ඒගොල්ලෝ ඒව ගැන දැනුවත් වෙනවා බොහෝ විට. හරි. ඒතකොට ස්ත්‍රිය ගැන මේව කරනකොට ඒගොල්ලෝ හිතන්න බලනවා ඒක කොහොමද අර නිකන් දැනුවත් ප්‍රේක්ෂකාගාරය දණ්ඩ තියෙන දෘෂ්ටිවාදයන් වලට ඒ කියන්නේ මොකද පැටලෙන්නේ නැතුව ඒ දෘෂ්ටිවාදයන් ප්‍රශ්න කරන තැනකට මේ තමන්ගේ නිර්මාණය විකාශනය කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ හිතනවා. හැබැයි සමහරවිට ඒගොල්ලන්ගේ චිත්‍රපටි වලත් ඒක අර තියෙන එකේම ආපහු අර අධිපති කතිකාවන් නැවත රීප්‍රොඩියුස් වෙන්නත් පුළුවන්. ඒතකොට ඒකත් අපි ਵਿਚාරය කරනවා. ඉතින් ඔච්චරයි ඕකේ අර ඒ කියන්නේ සිනමා කෘතියක සිනමා කෘතියයි දේශපාලන විචාරය අතර සම්බන්ධය එහෙමයි. රයිට්. ඒතකොට අපි මේක හරියට පැහැදිලි කරගන්න ඕනේ සමහර චිත්‍රපටි තියෙනවා ඊටාම දේශපාලනික අවබෝධයකින්. සමාජයේ බල රටා පිළිබඳව සමාජයේ තියෙන විෂමතා පිළිබඳව ඊටාම නිශ්චිත අවබෝධයකින් කරන සිනමා නිර්මාණ තියෙනවා. ඒතකොට ඒකම කලාත්මක නැත්නම් අපි කියන සිනමා රූපීත්වය ගැන හඩ අවබෝධයකින් කරන සිනමා නිර්මාණ තියෙනවා. රයිට්. ඒතකොට ඒවත් එක්ක අපි විචාරාත්මක සම්බන්ධ වෙන විදිය වෙනස් වෙනවා. ඒකම අර වගේ මෝඩ තරඳු වගේ චිත්‍රපටියක් උදාහරණයකට ගත්තොත් ඒකත් එක්ක විචාරයේදී අපි ඒක කියව ගන්න විදිහ වෙනස් වෙනවා. මොකද මම මෙතෙන්දී අර අපි අඳුර ගන්න ඕනේ දැන් මම වගේ කෙනෙක් ගත්තොත් මම ඒ කියන්නේ හුදු සිනමා විචාරකෙක්ම නෙවෙයි. මම මේ සිනමා කෘතියක් අරගෙන ඒක නිකන් අර පුරුද්දට වැරදි කරන සම්ප්‍රදායෙම නෙවෙයි. ඒ වෙනාවට මම ඊට වඩා උනන්දු සිනමා කෘතියකින් යම්කිසි දේශපාලන සමාජ දෘෂ්ටිවාදයක් කියවන්න මේ සිනමා කෘතිය යොදා ගන්න. රයිට්. ඒකට තමයි උනන්දු මම ගොඩක් උනන්දු. රයිට්. ඒ අරුණාම සිනමාවටම තියෙනවනේ වෙනම ගුණයක්. ඔව්. රයිට්. එතකොට ඒක බාහිර අරගෙනත් එහෙමත් ਵਿਚාර කරනවා. දැන් අපි අද සිනමා කෘතියක් කියලා කියන්නේ හැම වෙලේම මේ සමාජ දේශපාලන කාරණාවල තියෙන ටූල් එකක් නෙවෙයිනේ. රයිට්. මොකද සිනමා කෘතිය තුලම තියෙනවා ඒක අපි බාර ගන්න ඕනේ විදිය. එතකොට එවැනි සිනමා කෘති නිර්මාණය වෙනකොට අන්න එතෙන්දී හැදෙනවා අර සම්ප්‍රදායික සිනමා විචාරයේම එක්තරා දිගුවක්. හරි. ඒකම අනිත් පැත්තෙන් මම බොහෝ විට කැමති වෙන්නේ අර ඔව්. මොකද චිත්‍රපටි පුළුවන් තරම් පාවිච්චි කරන්න අපේ අද දවසේ අපේ සමාජ සම්බන්ධතා හැදිලා තියෙන දේශපාලනික බල රටා ආධිපත්‍ය ව්‍යුහයන් මෙන්න මේවා ප්‍රශ්න කරන්න නැත්නම් මේවා තේරුම් ගන්න කොහොමද සිනමා කෘතියක් භාවිතා කරන්නේ. ඒ සමහරක් වෙලාවට මේ කන මට හිතෙන එකක් තමයි දැන්
මේක මම ෆිල්ම් මේක කෙනෙක්ගේ පැත්තෙන් මම කියන්නේ. ඔව්. සමහරක් අවස්ථාවලදී දැන් ඔය තියෙනවානේ අපි කිව්ව දේශපාලන සමාජීය කාරණා සම්බන්ධව විචාරයකින් තොරව සමහරකට ඇත්තටම අපි ඇත්තටම හිතලම නෑ මචං අපි එතනට යන්න ඕනේ නෑ අපි මේක පොඩි ආතල්ලයක් දෙමු. ඔව්. කියලාම හිතන අවස්ථාවල් තියෙනවා නේ නිර්මාණකාරයෝ හිතන. එහෙම ඒක අතාරින එකත් දේශපාලනීයයි නේ. ඒක අතාරින්නෙම ඔව්. ඒක අදාරනවා ඔයා කියන්නේ අපි දැන් අපි හිතමු මචං ඩිරෙක්ටිව්ලි අපි හිතමු හඳයාගේ චිත්‍රපටයක් කියලා හඳයාගේ චිත්‍රපටයක් සමහර බොහෝ දුරට මචං මේ පොලිටිකල් කාරණාවක් සම්බන්ධයෙන් හෙඩ් ඔන් හැප්පෙනවනේ. අපි හඳ තමයි මම හිතන්නේ හොඳම උදාහරණයක සම. එතකොට මේ නමුත් දැන් අපි මම කියලා දැන් ආපහු ෆිල්ම් එකක් කරොත් එහෙම මම කියේ මට නිකන් මේ තියෙන පොලිටිකල් කොන්ටෙක්ස්ට් එක මචං මට වැඩක් නැහැ මේ වෙලාවේ. මට ඕනේ මචං එන පොඩි ආතල්ලයක් දෙන්න ඕනියන්ස් එකට කියලා. දැන් මට මේ පොලිටිකල් කොන්ටෙක්ස්ට් එකේ තියෙන එක වැඩක් නැහැ කියලා මචං ඒක අතාරින එකම පොලිටිකල්. ඔව් පැහැදිලි. ඒක තමයි. හරි. එතකොට මම දන්නවා සමාජයේ මේක බැට කාලා තින්නේ. ඔව්. මේක ඇති. ඔව්. රයිට්. අපි දෙන්න ඕනේ මුන්ට පොඩ්ඩක් රිලීස් වෙන්න ආතල් එක. ඔව්. කියලා. ඒ අතාරින එකම සබ්කොන්ෂස්ලි මචං පොලිටිකල්. ඔව්. නේද? ඒක තමයි. එතකොට ඒක කොයි වෙලාවකට අවොයිඩ් කරන්න බෑ මම කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒකට හේතුව මොකක්ද දන්නවද? ඒකට එක හේතුවක් තමයි දැන් සමාජයේ මේ මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ සමාජයේ හැදිලා තියෙන්නේ ඇත්තටම විෂමතා ගොඩකින්. හරි. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන මචං බෙදුම් රේඛානේ ගොඩාක් තියෙන්නේ. හැම පැත්තෙම ಜಾති වශයෙන් ආගමිකව පන්තිමය වශයෙන් ආර්ථික වශයෙන් ඉහළ පන්තියින් ඉන්නවා විශාල වරප්‍රසාද තියෙනවා අති විශාල ජනතාවකට එදා වේලවත් කන්න බෑ මචං එදා ඒ කියන්නේ මචං ඒ කියන්නේ සම්පූර්ණ තමන්ගේ දවසම මුළුමනින්ම කඹරන මිනිස්සුනේ ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට කිසිම විවේකයක් නැහැ ජීවිතේ. යම් කිසි තෘප්තියක් ලබන කලාත්මක දෙයක් හරි මොකක් හරි විඳින්න වෙලාවක් නැති දහස් ගණන් මිනිස්සු ඉන්නවා. ඒතකොට මේක පැහැදිලි විෂමතාවයක් නේ. එතකොට මේ විෂමතාවය මත තමයි මේ සමාජය තියෙන්නේ. හරි විෂමතාවයන් මත. එතකොට මේක මෙන්න මේකට මුහුණ දෙන්න බැරි වුණාම අපි මේකෙන් පලා යන්න. අපි යම් කිසි ෆැන්ටසි එකකට අපිට ඒකලා ඒක මොකද අයිඩියොලොජිකල් ෆැන්ටසි එකක්. ඒක ෆැන්ටසි කියලා කියන්නේ නිකන් අර මායා ලෝකේ විතර නෙමෙයි මම අදහස්ුත් එකතු කරගත්ත යම් කිසි ෆැන්ටසියක් හදනවා. එතකොට අරවා කියන එක දැන් ඒ කියන්නේ දැන් මේ අපි කිව්වොත් මෙහෙම මේ සමාජය අරවා කිව්වාගේ පීඩාවටපත් වීමෙන් රිලීස් වීමට ආතල් එකක් දෙනවා. එතකොට ආතල් එක දීමම දේශපාලනිකයි. හැබැයි දේශපාලනික වෙන අර්ථ දෙකක් තියෙනවා. එකක් ඔයා කියන අර්ථය ඔය. ඒ කියන්නේ අර පීඩාවට යම්කිසි සැනසීමක් දීම. හරි. අපි ගත්තොත් නිකන් අපි ගත්තොත් පීඩිතයාට යම්කිසි සහනයක්. ඒ ආගම වගේ එකක්. කියමුකෝ නිකන්. හරි. එතකොට ඒක එක්තරා විදියක ඒක මේ මොකද්ද? සිම්බොලිකලි පොලිටිකල්. හැබැයි සිම්බොලිකලි ඇත්තට මේක පොලිටිකල්. ඒක සිම්බොලිකල් වඩා ඇත්තටම රියල් පොලිටික්ස් එතන තියෙන්නේ. එතන අපි යම් පලායාමක් කරනවා කියන එක තේරුම් ගැනීම. අනියට හරි. එතකොට අරකට තියෙනවා යම් කිසි සහනයක්. ඒ පලායාම කියන එක සමාවෙන්න. පලායාම කියන එක මේ ෆිල්ම් මේක විදිහට තේරුම් ගන්න ඕනි සහ මම හිතන ඔඩියන්ස් එක විදිහට තේරුම් ගන්න ඕනි. සාමාන්‍යයෙන් සමාජයෙන් පලායාමකුත් තියෙනවා. ඒ කියන්නේ සමාජයේ ප්‍රශ්න වලට අපි මුහුණ නොදී නැත්නම් සමාජයේ තියෙන ඇත්ත අර්බුදය කියන කම්පණය නැත්නම් සතිය ඒවට ට්‍රෝමා එකට අපි අභිමුඛ නොවි ඒක වෙනුවට වෙන යම්කිසි ෆික්ෂන් එකක් අපි හදනවා. හරි. එතකොට මේ ෆික්ෂන් එක විසින් අපි අර අමාරුවෙන් අපිව ගලවනවා. රයිට් අපිට මුහුණ දෙන්න පුළුවන් අමාරු ප්‍රශ්නේ තියෙන සමාජයේ. තාම අභිමුඛ වෙන දෙයක අපිට ඉවස ගන්න බෑ. එතකොට ඒකට අභිමුඛ නොවි ඉන්න එක මේකට අභිමුඛ නොවි අපිට පුළුවන් ෆැන්ටසි රියැලිටි එකකට එන්න. එතකොට කලා නිර්මාණයක් එහෙම හදන්න පුළුවන්. හරි. ඒකම තව පොලිතියක් තමයි සිනමා නිර්මාණයකට පුළුවන් අර රියල් එක. අර අමාරු තැන අර කිව්ව සමාජ විෂමතාවයේ බෙදීමේ අපි හැම වෙලෙම අමතක කරන්න හදන තැන තියෙන්නේ. ඒකට අවශ්‍ය කරද ඒක අපිට පෙන්නන ඒක අපිට ලං වෙන්න හදනවා වගේ පෙන්නන ෆැන්ටසියක් හදන එකත් සිනමාවේ දේශපාලනයක් වෙනවා. එතකොට දැන් නිකන් සල්ලෝක සිනමාවේ ෆැන්ටසි මාන දෙකක් තියෙනවා මෙතන. රයිට්. මේ ආකෘති දෙකක් තියෙනවා. එක තමයි සිනමාව කියන්නේ ෆැන්ටසියක්. හරි ඒ ෆැන්ටසි කියලා කියන්නේ රියැලිටි එකක් එක විදියක. රයිට් ඒක විසින් කරන්නේ අරවා කිව්ව එකක් ගත්තොත් සමාජය තුල තියෙන අසීරුතාවයක්, අභියෝගයක්, අමාරුකමක්, රියල් එකක්, කම්පනයක්, ක්ෂතියක් මොකක් හරි දෙයකින් අපි ලබා දෙන යම් පලායාමක්. නැත්නම් අපි ඒකට ලබා දෙන යම් කිසි උත්තරයක්. නැත්නම් ඒකත් එක්ක අපි යම් ගනුදෙනු කරන විදියක්. ඒතකොට එක විදියක් තමයි ආ කිව්ව විදියට ආතල් එකක් දෙන එක. හරි ආතල් එකක් දුන්නම අරකින් අපි ඈත් වෙනවා. පෑ දෙකකට තුනකට ඈත් වෙලා ඉන්නවා. ඒතකොට ඒකත් යම් කිසි ෆැන්ටසියක්. අනිත් ෆැන්ටසිය තමයි අපිට හදනවා අර අමාරු අර සමාජයේ තියෙන බිහිසුණු තත්වයන්. ඒ බිහිසුණු පීඩාවන් අපිට ලං කරලා පෙන්නන
හරි. ඒ ලං කරලා පෙන්වන විදිහට සිනමාවේ ෆැන්ටසි යථාර්ථය හදන සිනමා නිර්මාණයකුත් තියෙනවා. එතකොට මම හිතන්නේ මේ දෙකෙන්ම අපිට සිනමාවේ වින්දනය ලං කරන්න පුළුවන්. ඔය විශේෂයෙන් දැන් ඔහොම කියාගෙන යනකොට හිතන එකක් තමයි අනිවාර්යයෙන්ම ඊළඟට එන කෝල් එක තමයි මේ එතකොට මචං මේ ෆිල්ම් එක බලලා ආතල්ලයක් ගන්න එක වැරදි වගේ කියලා හිතනවානේ ඔයගොල්ලෝ කියන එකකින් කියලා වගේ කාටද කියන්න පුළුවන්. ඔව්. ඔව්. දැන් කාටද කියන්න මචං මම බලන්නේ මට ඔය එකක්වත් වැඩ නැහැ මචං මම බලන්නේ මේ ආතල් එකක් ගන්න මේක. මම කියන්නේ කිසිම වරදක් නැහැ. දැන් ඇතිකලි එක ගත්තම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් හැම වෙලේම මම කිව්වේ අපි අර මම ඒක අර මුලින්ම කතා කරනකොට අපිත් සංවාදෙදි කිව්වේ දැන් දේශපාලනය කියන මේ සමාජයේ පවතින්නේ බියකරු විෂමතා ගොඩක්. මේ අපි පවතින සමාජය ඇත්තරම වෙනස්කම් විෂමතා සහිත සමාජයක්. හරිද? එතකොට මේක අපිට අමතක කිරීම අපිට අවශ්‍යයි. ඒක කිසි වරදක් නෑ. මොකද අමතක කිරීම අපේ මානසික උවමනාවක්. එතකොට ඒකට තමයි යාතල් එක ගන්න. ඉතින් මමත් ගන්නවා යාතල්. මත් ගන්නවා. හැබැයි අපිට හැම වෙලේම අමතක නොකළ යුතු දේ තමයි අපි මේක අමතක කරලා ඉන්නේ කියන එක. අපි මේක අමතක කරලා අපි මේ වින්දනය ගන්න කියන එක විටින් විට අපිට මම හිතන්නේ මතක් වෙනවා නම් ඒක වින්දනය ලබා ගැනීමේ වරදකාරීත්වයක් නෙමෙයි. එතකොට මම අර සිනමාවේ මම කැමති කාරණේ තමයි අර විෂමතාවයන් පෙන්වන්න පුළුවන් නම් ඒ විෂමතාවයන් වෙතට ප්‍රවේශයක්. හරි. ඒ විෂමතාවයන් අපිට මෙහෙම ලං කරන්න පුළුවන් නම් සිනමා ෆැන්ටසියෙන්. හරි. ඒක අප තුලම ඒක අපිවම ප්‍රශ්න වෙන විදියක් අපිට පෙන්වනවා. මම හිතනවා ඒක තමයි සිනමාවේ වඩාම වැදගත්ම කොටස කියලා. දැන් ඕක නිකන් පොඩි එකක් කියන ඔය මොකද්ද ස්ලවොයිසිචෙක් කියලා ඉන්න ඔය මම ටිකක් හරි ඔය මම තුන්කක් අය දන්නවනේ. ජිජෙක් කියලා කටේ කියනවනේ. අර යාගේ තියෙනවා මේ pervert guide to cinema කියලා පොතක්. මේ ෆිල්ම් එකක් මේ ડોකියුමන්ටරි ෆිල්ම් එකක්. ඒ කියන්නේ සිනමාවට විපරීත මාර්ගෝපදේශයක් කියලා. ආයක පටන් ගන්නකොට කියනවා ප්‍රශ්නය වන්නේ ප්‍රශ්නය වන්නේ අපගේ ආශාවන් තෘප්ත කළ හැකිද නොහැකිද යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ අප ආශා කරන්නේ කෙසේදයි අප දැනගන්නේ කෙසේද යන්න. එය අපට කියා දෙන්නේ සිනමාව කියලා තමයි කියන්නේ. හරි. එයා කියන්නේ ඊට පස්සේ සිනමාව කියන්නේ අල්ටිමේට් පර්වර්ට් ආර්ට් එකක්. මොකද හේතුව අපේ කියන්නේ හරියට එයා කියන්නේ මෙච්චරයි. මම ආශා කරන දේ තියෙන මම මිනිහෙක් විදියට ආශා කරන්නේ මොකටද කියලා මම දන්නේ නැහැ. හරි. ආශා කරන ඇත්තටම ආශයේ මූලය දන්නේ නැහැ. මම ආශා කරන දේවල් තියෙනවා. මම ෆෝන් එකට ආසයි. මම ටීවී එකට ආසයි. මම ෆිල්ම් එකක් බලන්න ආසයි. මම කාර් එකකට ආසයි. හරි. ඒක මම දන්නවා. මම රෙඩ් කලර් එකට ආසයි. ඒ ටික මම දන්නවා. හැබැයි මේ ඔක්කොටම මම ආශා කරන්නේ මේ ඔක්කොටම ආශා කරන්නේ කියලා මම දන්නේ නැහැ. හරි. එතකොට අන්න ආශාවේ තියෙන මොකක් හරි අපි නොදන්න හේතුවක්. මේ මම කියන්නේ මනුෂ්‍ය ආශාවේ අපි නොදන්න හේතු මූලයක් තියෙනවා. හරි. ඒ හේතු මූලය නොදන්න නිසා තමයි අපි මේවට ආශා කරගෙන යන්නේ සහ අපි ඒවට තෘප්තිමත් නොවෙන්නේ. ඒ නිසා ෂේක් කියන්නේ මෙන්න මේ තෘප්තිමත් මෙන්න මේ අපේ තුල තියෙන මේ අපි නොදන්න අපේ ආශාවේ තියෙන නොදන්නා මූලයන්. හරි. අපිට අනාවරණය කරන්න තමයි සිනමාව තියෙන්නේ. හරි. දැන් උදාහරණ සිහින වගේ. දැන් සිහිනවල වෙන්නේ ඒක. දැන් සිහිනවලදී අපි කොච්චර අකමැති වුණත් අපි ඇත්ත ජීවිතේ දකින්න අකමැති දේවල් සිහිනවල දකින්නවනේ. ඔව්. තාම නරක සිහින දකින්න අපේ වල්කම් කුපාඩිකම් හරි. මම හිත ව්‍යභිචාරයව පවා අපි නෙහි. එතකොට ඒක තමයි අපි නොදන්න අපේ ආශාව. රයිට්. අපි ආස නැහැ ඒක එළියේදී. අපි ආසයි කියලා හිතන්න. හරි. ඒ වගේ තියෙන ඊටාම නරක සිහිනයන්ට අපි ඇත්ත ලෝකයේදී අපි ආස නැහැ. හරි. හැබැයි අපිම නොදැන අපි ඒවට ආසයි. ඒ ආසාව කොහෙද කියලා අපි දන්නේ හරියට නිකන්. ඒ කියන්නේ අපේ S2 අපිට දැන් අපි S2කින් ලෝකෙ බැලුවට S2කට බෑනේ S2 බලන්න. S2 හැරිලා S2 දිහා බලන්නේ නැහනේ. හැබැයි යම් මොහොතක S2 දිහා හැරිලා බැලුවොත් අපිට ලෝකෙ පේන්නේ නැහැ ඊට පස්සේ. S2 නොපෙනෙන නිසා තමයි ලෝකෙ ඔක්කොම පේන්නේ. රයිට්. ඒ වගේ අපේ ආශාවේ මූල හේතුව අපි දන්නේ නැති නිසා තමයි අපි මේ හැම දෙයක්ම ආශාවේ ලුහු බැඳගෙන යන්නේ. එතකොට මෙන්න මේ මූලය මෙන්න මේ අපිම නොදන්නා මේ ආශාවේ බියකරු ඇත්ත අපිට ළඟා කරලා දෙන්න පුළුවන් නම් මතක සිනමාවට ඒක මේ හැකියාව තියෙනවා. මොකද මේ අපි බලන්නේ අඳුරක් තුල සිනමාවේ ශාලාවක අඳුරක මේ අපිට ඒ රූප රාමු වඩා සමීප වෙමින් ලොකු වෙමින් ඒක අපිටම දවන්ත විදියට එනවනේ කඩාවදිනවනේ. ඒකට ඒකෙදී අපේ අර මොකද අපි නොදන්නා ආශාවක් අපිට ලං කරනවා. ඉතින් මම කියන්නේ නැද්ද අර ඔයා කියවන වින්දනය අපේ වින්දනය තමයි චිත්‍රපටය කියලා. හැබැයි ඇත්තටම වින්දනයට වඩා ගැඹුරුයි අපේ මේ අශ්ලීල එන්න මේ අසභ්‍ය ආසාව.
හරි. එතකොට මම කියන්නේ ඒක පෙන්වන්න පුළුවන් නම්. හරි. එතකොට ඒක අන්නේ ආතල් එක පෙන්වන්න පුළුවන් නම් මම හිතනවා හොඳම ආතල් එක ඒක කියලා. එතකොට මම හිතන්නේ ඒක තමයි උග්‍රම මොකද දේශපාලනික කාරණේ. හරි. එතකොට ඒක මම කිය ආත්මීය පැත්තෙන්නේ. දැන් සමාජීයව බැලුවොත් සමාජයේ විෂමතාවයන් හුඟක් තියෙනකොට මේ ඔක්කොම අමතක කරලා අපි සමස්තයක් හදනවා සමාජයක නිකන් සමාජ සමස්තයක් ගැන අපි හදනවනේ. රයිට්. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගත්තනේ දැන් ඊයේ පෙරේද මොකද කස්සප හාමුදුරුව කුටිකන කසුන් කිව්වනේ මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා. එතකොට දැන් සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා කියන්නේ එතන මේ දෘෂ්ටිවාදයක්. දැන් ඒක කිව්වහම සමාජයේ තියෙන අනිත් තියෙන විෂමතාව ඔක්කොම ආවරණය වෙනවා. එතකොට ඒක නෑ මොකක්ද දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නය, මුස්ලිම් මිනිහාගේ ප්‍රශ්නය, ස්ත්‍රියගේ ප්‍රශ්නය, ආර්ථික අර්බුදය, දුප්පත් මිනිහාගේ ආර්ථික ප්‍රශ්නය, ඒ මුකුත් කතා වෙන්නේ නෑ. ඒ ඔක්කොම වහලා දාලා මුළු සමාජයේම සමස්ත කතිකාවකට ගේනවා සිංහල බෞද්ධයි කියලා. මේ මේ රට මේ සිංහල බෞද්ධයි. හරි. එතකොට අරව ටික නෑ මේ රට මොකද්ද මේ රට ධනකුවේරයන්ගේ රටක් කියන එක නෑ. හරි. මේ රටේ ඉන්න බිස්නස් කාරයෝ තමයි දේශපාලනය කරන්න කියන එක නෑ. නැත්තම් මොකද්ද මේ රටේ දෙමළ මිනිස්සුන්ට ඓතිහාසික ප්‍රශ්නයක් තියෙනවා කියන එක නෑ. ඊට පස්සේ මේ රටේ ස්ත්‍රීන්ට එහෙම නිදහසක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන එක නෑ. ඒ ඔක්කොම ප්‍රශ්න වහලා මුළු සමාජයේම සමස්ත කතිකාවකට ගන්නවා අයිඩියොලොජි එකක් විදියට. හරි. එතකොට මම මෙන්න මේක එතකොට දැන් මම කියන්නේ සිනමාවේ කාර්යය තමයි අර මම කියන්නේ දැන් ආත්මීයව මම කල්ලක් කියන්නේ ආත්මීය අපේ ආශාවේ මූලය පෙන්වන එකයි මෙන්න මේ බාහිර සමාජයේ වාස්තවිකව තියෙන සමාජයේ අර අපි සිංහල බෞද්ධ රාජ්‍යයේ වගේ දෘෂ්ටිවාදයකින් සංගෙවෙන අර විෂමතාවයන් ભેදයන් මෙන්න මේවා අපිට අනාවරණය කරනවා නම් මෙන්න මේ දෙක එකට මේ සමපාත වෙන්න පුළුවන් නම් මම හිතනවා අන්න සිනමාවේ වින්දනයේ දේශපාලනික වෙන මොහොතක් කියලා. හොඳට මේක පැහැදිලි දන්න මම කියන්නේ මේ කොහොමද මේක ඇබ්ස්ට්‍රැක්ට් අයිඩියා එකක් නේ මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන් එකක් නෙවෙයි මේක ඇබ්ස්ට්‍රැක්ට් අයිඩියා එකක් තම තමන්ගේ රීඩින් එක අඩුව තම තමන්ගේ ෆීලිං එක අඩුව නේ ඕක ලියා ගන්න වෙන්නේ. එතකොට අපිට නිකන් මෙහෙම හිතන්නම කියලා කියන්න බෑ. අපිට පුළුවන් අපි හිතන එක ප්‍රසන්ට් කරන්න තමයි. එතකොට මෙන්න මේකේ මේ අදහසක් එනවා කාට හරි මචං මේ ඕවා මේ ලෙෆ්ට් එකේ අයිඩියා මේ වාමවාදී අයිඩියා මචං ඕවා ඉන්ඩස්ට්‍රි එකට පවතීමට ඕවා කරන්න බෑ කියලා වගේ අදහසක් එනවා. ඒක එහෙම ඇහුවොත් අපිට උත්තරයක් තියෙනවා. මෙහෙමයි මචං වාමවා ඕකත් මං හිතන්නේ අර ඔවත් මචං මොකක් ලේබල් ගැසීම්නේ. දැන් උදාහරණයක් ගන්නකො දැන් කවුද ලකා. දැන් ලකා මොකක් වාලම්පූරි කරන්න කලින් යා ඉන්ටර්වියුස් වල කියපු එකක් තමයි මගේ අරමුණ චිත්‍රපටි සිනමා නිර්මාණය කිරීම නෙවෙයි. යා කිව්වේ මොකද්ද social political content create කරන එක. නැත්නම් මම content creator කෙනෙක්. එහෙමනේ කිව්වේ. අයියා ඒක කිව්වේ කියලා මම හිතන එකපාරකුත් අපි කතා කළා. එතකොට දැන් ඒ කිව්වේ ඒ වාමාංශික කාරණේ නිසා යා. ඒ කියන්නේ යා වාමාංශිකද නැද්ද වාමාංශික දේශපාලන ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. යාට වාමාංශිකයයි හඳුන්වන්නේ. මං කියන්නේ ඒ නම ඕනේ නැහැ. නමුත් යාට එන්නේ එතන මං කියන්නේ ඒ උරුමයක් එන්නේ. හරි. එතකොට වාමාංශිකයි කියන එක කණ්ඩායමකට දේශපාලනිකව තමන් වාමාංශිකයෝ කියලා පෙනී ඉන්න කට්ටියක් ඉන්නවා. ඒක අවශ්‍යත් වෙනවා. හැබැයි වාමාංශික කියන අදහස මම හිතන්නේ ඒක අපේ පොදු මනෝභාවයේ තියෙන්න පුළුවන්. දැන් මම කිව්වේ මොකද ලකාගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ ඒක. ඒ කියන්නේ යා මේක කරන්නේ මොකටද? යම් කිසි සමාජයේ දැන් මේ මහිතන චිත්‍රපටියත් ඒකනේ. හරි. චිත්‍රපටිය ඇතුලේ යම් කිසි විදියකට සමාජයේ පීඩිත කණ්ඩායම් ඉන්නේ. හරි. ඒතකොට ඒගොල්ලෝ විමුක්තිය හොයාගෙන යනවා. හරි. නිදහස හොයාගෙන යනවා, ගේම් ගහනවා, ඒව ෆේල් වෙනවා. හරි. දැන් ඒකෙදි මට ටිකක් ඒ කියන්නේ කූඹියෝ වලට වඩා මම හිතන්නේ දැන් කූඹියෝගේ තිබුණේ තනිකරම ගේම් ගැසීම්. හරි. ඒ කියන්නේ කන්ස්පිරසි තියරි පැත්තෙන් හිතුවොත්. හරි සම්පූර්ණයෙන්ම ගේම් ගහනවා. නමුත් මට වාලම්පූරේ එනකොට ටිකක් යම් කිසි විදියකට ගේම් ගසන්නන් ඉන්නවා. යම් කිසි නර්ම ලක්ෂණ තියන අය ඉන්නවා. නමුත් ඒක ඇතුලේ මම හිතන්නේ නිමල මාමල වගේ අය මේක එක්ක යම් කිසි විදියකට යම් කිසි දුරස්ථභාවයකුත් තියාගන්න බලනවා. මම චිත්‍රපටි එන්ඩ් එකේ වුණත් මම ටිකක් මම එන්ඩ් එක කියව ගන්න ටිකක් නිකන් ඩයලෙක්ටිකල්. හරි. මේකට සෙට් වෙනවාද මේකෙන් ගැලවෙනවාද හියුමන් රිලේෂන්ස් වලට යනවාද ආපහු ගේමක් ගන්නවාද කියන තැන ඕපන් තියෙනවා. ඉතින් මම අර මොකද වාමාංශිකද කියලා ප්‍රශ්න මම හිතන්නේ. ඉතින් මේ අද දවසේ අර අපි ඉස්සර යුගයේ වගේ මචං වාමාංශික කතිකාවක් නැහැනේ. විශේෂයෙන්ම පතිරාජලා හිටපු යුගයේ බණ්ඩාරනායකලා හිටපු යුගයේ කියලා කියන්නේ ලෝකයේත් ලංකාවේත් වාමාංශික කියලා නම් කරන දේශපාලන මේක හරිම මේ බලවත් කාලයක්. ඒතකොට ඒ යුගයේ මචං වාමාංශික ලේබලේ අවශ්‍යයි සිනමාවට.
ඒකට ඒගොල්ලෝ මචං ඍජුවම ඒ වෙනුවෙන් පෙනී හිටියා. ආස්කව් වගේ චිත්‍රපටයක් ඉවර වෙන්නම මොකද්ද මේ මොකද්ද මයිදිනේක උද්ඝෝෂණයකට බුද්ධිය සමිති උද්ඝෝෂණයකට එකතු වෙලා. ඒකට ඒක තමයි චිත්‍රපටයේ එන්ඩ් එක. ඒකෙන් ඉගි කරනවා මේක තමයි අවසාන විමුක්තිය කියලා. ඒ තරමට ඒක මොකද ඒ තරමට ඒ කාලේ ඕපන් එක. හරි. හැබැයි අද වෙනකොට දැන් කවුරුත් Taman වාමාංශිකයි කියලා කියන්නේ නැහැ නේ. ඒක කියනවා අඩුයි මම ආටිස්ට්ලා වුණා. හැබැයි ඒක යුගයක ඒක අවශ්‍යයි. මිනිහ අවශ්‍ය දෙයක්. හරි. හැබැයි මං කියන අද දවසේ හැබැයි අර මම මේ ලකාගේ උදාහරණය ගත්තේ අරක දිගුවක් තියෙනවා කියලා කියන්නේ. එතකොට මේක වාමාංශික නේද ඔය කතාව කියලා ඇහුවාම වාමාංශික කියලා වචන ගන්න එපා. මේ අදාළ සිනමා අද දවසේ ඉන්න සිනමාකරුවන්ගෙන් බලන්න මේගොල්ලෝ කතා කරන මාතෘකාවන් මොනවද? එතකොට මේගොල්ලෝ කතා කරන්නේ කවර සමාජ ස්තරයන් ගැනද? ඒ ස්තරයන් වල කවර මනෝභාවයන් ගැනද? එතකොට මේගොල්ලන්ගේ ජන ජීවිතයේ මේ මොකද මොන විදි ගැනද ඒගොල්ලෝ කතා කරන්නේ කියලා බැලුවාම මම හිතන්නේ ඒක මේ අපි යෝජනා කරන තමයි වාමාංශික දේශපාලනය කරන යෝජනා කරන එකක් නෙවෙයි. මම හිතන්නේ චිත්‍රපටි තුලින් අපිට යම් කිසි විදියකට මේ සමාජයේ පීඩිත බල රටාවන් හඳුනාගන්න යම් කිසි ආලෝකයක් වියදවනවා. රයිට් ඒක ගැන යම් කිසි ਵਿਚාර තියෙන්න පුළුවන්. දැන් මටත් දැන් අපි ලකාගේ ෆිල්ම් එක හරි මොකක් හරි ඒක පිළිබඳව මට තියෙනවා මේකේ අවුල් මේ ටික අවුල් මේක අයිඩියොලොජිකලි මේක අවුල්. රයිට් ඒ ගැන මට ක්‍රිටිසිසම් එකක් තියෙනවා. නමුත් මම කියන්නේ ඒගොල්ලන්ගේ සිනමාව තුල මම හිතන්නේ ඉතින් මොකද වාමාංශික කියන්නේ අමුතු මැජික් එකක්වත් නිකන් දේශපාලනික බය වෙන්න ඕන එකක්වත් නෙමෙයි. මම කියන්නේ ලේබල් එක ඕනෙත් නැහැ. මේ ඕකේ මචං අර දැන් ඔය ඇත්තටම ඔය පොලිටිකල් කියන එක ආට් ඇතුලේ තියෙනවා. දැන් අපි හිතමු ශාරුක් ખાන් කියලා. ඉන්දියාවට ශාරුක් ખાන් ඕනේනේ. කොච්චර මලයාලම් කෙරළ චිත්‍රපටි ජනප්‍රිය වුණත් ඩුබායි වල මේ බර්ජ් ඛලීෆා එකේ හැපි බර්ත්ඩේ ශාරුක් ખાන් කියලා දාන එක පොලිටිකල් ජියෝපොලිටිකල් එක. එතකොට අපි හිතමු අමීර් ખાන් දංගල් හදන්නේ ඇත්තටම අර ඒ වෙලාවේ ආපු පින්ක් වගේ චිත්‍රපට ඔය ඔක්කොගෙම ආවනේ අර ඉන්දියාවේ තිබිච්ච ගෑනුන්ගේ තියෙන ප්‍රශ්නය රිලීස් කරන්න නෑ අපිට ෆීමේල් හීරෝස්ලා හදන්න පුළුවන් කියලා වගේ. එතකොට يعني ඒව පොලිටිකල් තමයි. බෝන් අයිඩෙන්ටිටි වගේ ෆිල්ම් එකක් ගත්තොත් ඇමරිකාවේ. එතකොට මේ උන්ගේ තියෙන ප්‍රශ්නේ සිවිලියන්ස් ගැන ප්‍රශ්නයක් ඒ වෙලාවේ. එතකොට අර ස්නෝටන් එහෙම ක්‍රොස් කළා ප්‍රශ්න ටිකක් තියෙනකොට අපේ මොකද්ද මේ සිවිලියන්ස් අපේ CIA කියන එක ඇමරිකානුවන්ට විරුද්ධව තරම් වෙනකන් ඒ ඩයලොග් එක තියෙනවා. එතකොට ඒවත් පොලිටිකල් තමයි. හැබැයි ඒවා එන්ටර්ටේනින් උත් තමයි. ඒක එන්ටර්ටේන් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඩීකන්ස්ට්‍රක්ට් කරලා ඇත්තටම මුන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා කියව ගන්නත් පුළුවන්. ඒක තමයි වෙන්නේ. සහ මම දැන් ඒකට සමහර චිත්‍රපටි තියෙනවා හොලිවුඩ් වල සිහිනයට සම්පූර්ණම ප්ලග් වෙන ෆිල්ම්ස්. ඔව්. මේ හොලිවුඩ් අයිඩියොලොජි එකකුත් තියෙනවානේ. ඒකට ඒකේ විනෝදාස්වාදය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඒකෙන් ගන්න ආතල් එක. ඒක හොලිවුඩ් ඇමරිකන් හොලිවුඩ් ආධිපත්‍යය තියෙන්නේ. ඒකට මම ඒකම සුජාත කරන සිනමාවක් එහෙමම තියෙනවා. ඒ අතර තියෙනවා මම දැන් උදාහරණ ක්‍රිස්ටෝෆර් නෝලන් වගේ කෙනෙක්. මට ඒ තාම සක්සස් නේ. ආර්ථික වශයෙන් සක්සස් විශාල ප්‍රේක්ෂකාගාරය. හැබැයි ක්‍රිටිසිසම් එක තියෙනවා. නේ දැන් උදාහරණ මේ මොකද ඕපන්හයිමර් වගේ ෆිල්ම් එකක් ගත්තොත් සෑහෙන ජනප්‍රියයි. ඒකම මට ගොඩක් අය බැලුවා විනෝදාස්වාදයක් තියෙනවා. ඒකම මොකද අපි තුල ඒක ඇමරිකානු බටහිර විද්‍යාව මූලික වෙච්ච නූතන ආධිපත්‍යය යම් කිසි විදියකට සොලවා දමන අදහසක් තියෙනවා. ඉතින් ඒක තමයි ඉතින් ඒක පොලිටිකල්. ඉතින් අර ඇතරම ඇවට කියලා ගමුකෝ. ඇවට කියන්නේ ඇමරිකන් ව්‍යාප්තවාදය කියන ක්‍රිටිසිසම් එකක් කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන් ඉතින්. ඒක පොලිටිකල්. ඒක වාමාංශිකයි. ඇයි කියලා මට මම දැන් අපි අහන සහෝදරවරු ඇයි මේ වාමාංශික කියලා අපි අද මම ඒකයි කිව්වා අපි මේ sannivedana ගැටලුවක් කියලා. කියන වාමාංශිකයි කියලා කියන්නේ මේ වාමාංශික ලේබල් ගහගෙන මේ මොකද්ද දේශපාලන පරිවිඩ දෙන චිත්‍රපට කියන එක නෙවෙයි. මම කියන්නේ තාම නිර්මාණාත්මක සිනමාරූපී මචං ස්ක්‍රිප්ට් එකක් තියෙන ඒ තාම ඉහළ චිත්‍රපටි දැන් මම තාපු ගමුකෝ පැරසයිට් ගමුකෝ. පැරසයිට් කියන්නේ මචං මේ යුගයේ ඔය වාමාංශික කියලා නම් කරන ලේබල් එක ඇතුලේ ආපු පිනකල් ඔව් ඒක අද සම්පූර්ණ පෙන්වන්නේ මේ මොකක්ද දකුණු කොරියානු ධනපති පන්තියේ සිහිනය. අපේ රටෙත් තියෙනවනේ මේ සිහිනේ කොරියාවට යන්නේ. දකුණු කොරියාවට ගිහලා සාර්ථක වීමේ සිහිනය. ඒතකොට අපිට පෙන්නනවා මෙන්න සාර්ථක වුණු පාක් පවුල පෙන්නනවා. පාක් පවුලේ ගෘහ නිර්මාණය පෙන්නනවා. හැබැයි ඒ වගේම පවුලක් ඉන්නවා අන්තසරණ ආර්ථික වශයෙන්. ඒ කියන්නේ අලු දූවිලි බවට පත් වෙච්ච හරි. එතකොට ඒ පවුල ඒ අර අන්තසරණ පීඩිත පවුල මේ පාක් පවුල ඇතුළට කඩාවත් දෙනවා. ඒකනේ ස්ටෝරි එක. රේෂන් එක ෆිල්ම් එකේ තියෙන ෆිල්ම් එකේ සම්පූර්ණ අපිව අරන් යන්නේ ඒකනේ. ඉතින් වාමාංශිකයිනේ. කියන්නේ පාක් පවුල නම් ඇති ධනපති හරිම කූල් හරිම නිකන් හරිම සුහද පවුලක් වගේනේ පෙන්වන්නේ. හරි. මම මේ කියන්නේ දැන් අර අහන අපේ සහෝදරවරුන්ට මේක හොද්දටම තේරුම් කරගන්න.
එතකොට දැන් අපිට අරක පෙන්වන්නේ පාක් පවුල තුල ඉන්නේ හරිම පර්ෆෙක්ට්. පර්ෆෙක්ට්. ඒගොල්ලෝ හයින්ස් එකයි ඒගොල්ලෝ ලොකුට කෑ ගහන අය නෙමේ. ඒකේ පවුලයි ඉන්න මොකක්ද හරුව ටික ඔක්කොම බැලුවම හරිම කූල් ඒගොල්ලෝ. අරගොල්ලෝ වගේ රූට් කවුද මේ මොකද්ද මේ කවුද අනිත් පවුල ඔව් නම් මතක නැහැ ඒගොල්ලෝ පහළම පන්තියේ ඉන්න පවුල. ඒගොල්ලෝ වගේ ඊටාම මේ අසංවර නැහැනේ අසංවර කුමරප ගියාගෙන ගහගෙන ඒක නෙවෙයිනේ. මොකද ඒගොල්ලෝගේ අසිෂ්ට නැහැ පාක් පවුලේ ශිෂ්ටයි. හැබැයි මේ ශිෂ්ට පවුලට අශිෂ්ට කණ්ඩායමක් ඇතුල් කරලා ඒ ඇති කරන කතාව තුළ ඇති කරන බිහිසුණු ඉරණමෙන් අපිට පෙන්නනවා අන්තිමට පාක් පවුල හැදිලා තියෙන සමාජ පදනම් කොයිතරම් බිහිසුණුද කියලා. හරි. ඒ කන්ස්ට්‍රක්ෂන් එකේ රීකන්ස්ට්‍රක්ෂන් ඒක අරන් ඇවිල්ලා පෙන්නනවා. ඇත්තටම අශිෂ්ට පාක් පවුල හැදුණු ඇත්තටම පාක් පවුල තමයි අශිෂ්ට. මොකද මේ අශිෂ්ට සමාජ ආර්ථික විශාල විනාශයක් උඩ තමයි ඒගොල්ලෝ ඒ සක්සස් වෙලා තියෙන්නේ. ඒ සාර්ථකත්වය අත් කරගෙන තියෙන. ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් නිසා තමයි අර මට අලු දූවිලි බවට අර මිනිස්සු පත් වෙලා තියෙන. අර මට මුඩුක්කු ජන ජීවිත ගත කරන වැස්සට අරගොල්ලෝ මට වැස්සට පුල් ආතල් එක ගන්නකොට මුළු වැස්සටම යට වෙනවා ඒගොල්ලන්ගේ ජීවිත. එතකොට ඉතින් වාමාංශිකයි ඒක. ඊට පස්සේ මට ට්‍රයැන්ගල් ඔෆ් සෑඩ්නස් වගේ ෆිල්ම් එකක් ගත්තාම ඉතින් ඒක වාමාංශිකයි. ඉතින් මම මේ කියන්නේ අපි මේ සහෝදරවරුන්ට මගේ දේශපාලනය ගැන අහන සහෝදරවරුන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඔබ ඔබ ආසාවෙන් රස විඳින ওই චිත්‍රපටි ඔක්කොම මේ යුගයේ වාමාංශික චිත්‍රපටි. ඒක මේ වාමාංශික නමින් පෙනී නැහැ. අර ඒ යුගයේ 70 දශකයේ වගේ. නමුත් මේ උරුමයන් මේ උරුමේ වඩාත්ම මේ මොකද්ද ඉහළවදියා. එතකොට මම හිතන්නේ එතකොට ඒ නිසා ඒක මේ ඒ කියන්නේ කවුරු දේශපාලනය කරන්න කියන්නේ ඒ කියන්නේ මේකට ඔබ්බනව නෙමෙයි තුලම ඒක තියෙනවා. හරි ඉවර කරන්නත් එක්ක මේ කනාගේ යෝජනා මොකක්ද අපේ ඉන්ඩස්ට්‍රි එකට මේ අවුරුද්දේ මේ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ? ඔව්. මගේ පළමු යෝජනාව තමයි දැන් මේ චිත්‍රපටි දැන් සාර්ථක වෙමින් යනවනේ නිකන් ආර්ථික වශයෙන් සහ ප්‍රේක්ෂක සහභාගීත්වයේ පැත්තෙන්. මගේ යෝජනාව තමයි මෙන්න මේ අර මම කිව්වේ දැන්ට ලෝකයේ දැන් ඔය කිව්ව අපි දැන් චිත්‍රපටි කීපයක් කතා කළේ. මෙන්න මේ සබ්ස්ටන්ස් එක ඒක ඇතුළත් කරගන්න ඕනේ කියලා අද සිනමාව තුල. දැන් අද ඒකෙත් පොඩ්ඩක් ගිලිහිලා තියෙනවා කියලා. දැන් ඉස්සර තිබුණේ ආර්ට් හවුස් කියලා හඳුන්වන නිකන් රිද්මීය සිනමාවක් තිබුණා. ඒ සිනමාව තුල යම් ගැඹුරක් තිබුණා. ඒ සිනමාව වෙනම තිබුණා. ඒතකොට ප්‍රධාන ධාරාවේ සිනමාව වුණේ අර මොකක් හරි යුද්ධ කතා රණ කතා ඕනේ තිබුණේ. හැබැයි දැන් අර ටිකක් මධ්‍යම ප්‍රමාණයේ නිකන් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජන ජීවිතය සහ ලෞකික ජීවිතය ආමන්ත්‍රණය කරන සිනමාවක් හැදෙමින් එනවා. ෆාදර් වගේ චිත්‍රපටයක් එනවා. ඊට පස්සේ කතු ආයු ගත්තොත් එනවා. ඒවත් ටිකක් මගේ අලුත් මාතෘක ඒක හොඳයි. හරි. එතකොට ඒ කියන්නේ ඊටාම ඉහළින් මේවා ආදායම් වාර්තා තියෙනවා. මේ හැමෝම කිව්ව චිත්‍රපටි පළමු අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටි නේ. ගත්තොත් බාලම්පුරි ගත්තත් ඊළඟෝගේ මේ ගත්තත් ඊට ෆාදර් ගත්තත් මේ හැම එකක්ම හරි. එතකොට ඒක හිතාම මම හිතන්නේ මොකක්ද තමයි ඊටාම සතුටු වෙන්න පුළුවන් එකක්. හැබැයි දැන් මේ චිත්‍රපටි ධාරාවෙන් ගිලිහිලා යන්න පුළුවන් අර වා කිව්ව අපි කියන ප්‍රසාරය කියමු නැත්නම් ඒ සබ්ස්ටන්ස් එකකට වඩා ඒ කියන්නේ එසන්ස් එක මේ යුගයේ සමාජ බලවේගයන් වල ඇත්තටම තියෙන පරිභෝජනවාදී අර්බුදය මිනිසුන්ව පීඩාවට පත් වෙන විදිහ අර මං කිව්වේ අර පැරසයිට් වගේ ෆිල්ම් එකක් උදාහරණයක් අත මෙන්න මේක පෙන්නන ජනප්‍රිය දැන් තියෙන සිනමා ධාරාවට මෙන්න මේ කන්ටෙන්ට් එක එකතු වුණොත් අපිට කොහෙට යන්න පුළුවන්. අන්‍ය චිත්‍රපටියක් ගැන මම කියන්නේ ඒක දැන් හිතන්න පුළුවන් නම් නිර්මාණකරුවන්ට මම හිතන්නේ ඒක මම කියන්නේ අර දෙක ආපහු අයින් වෙන්නත් නෙමෙයි. අර මම කියන ආර්ට් හවුස් එක්ස්ට්‍රීම් ආර්ට් හවුස් ෆිල්ම්ස් කිරීමත් අවශ්‍යයි. ඒ කියන්නේ විකල්ප ඔල්ටර්නේටිව් ඉන්ඩිපෙන්ඩන්ට් මම කියන්නේ එහෙමනි මම හිතන්නේ සිනමා පරිශ්‍රණ අනිවාර්ය ඕනේ. දැන් මම දැක ඊපෙරේදා අපි කවුද මේගොල්ලෝ එහෙම කළා තිබ්බම පමුදිතයි ඊට පස්සේ කවුද ඒක මේ මම දැක බලලත් තිබුණා. මම ආසයි ඒක මම පුද්ගලිකව කැමතියි. අපි මට ආරාධනාවක් තියෙනවා අපි ගිහිල්ලා ඒක බලලා පොඩ්ඩක් ගැන කතා කරමු. ඔව්. අන්න ඒ වගේ මම කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් අර එහෙම ස්වාධීනව අන්ඩර්ග්‍රවුන්ඩ් එහෙම ෆිල්ම් අනිවාර්ය දැන් ඕනේ. පළවෙනි එක ඒක. හරි එවැනි සිනමා පරිශ්‍රණ කළේදී දැන් මොකද මේ අධිපති සිනමා ධාරාව වෙන්නේ අර දැන් ෆාදර් වර්ගයේ චිත්‍රපටි වලට තමයි දැන් ඉන්ඩස්ට්‍රි එක හැදෙන්නේ ව්‍යාපාරික සහාය ලැබෙන්නේ අනුග්‍රහය ලැබෙන්නේ වගේ එකක් පේනවා. ඒ නිසා ඒකට එරෙහිව කරල්ලකුත් ඕනේ එළිය. ඒකට අර වගේ සිනමා කෘති හැදෙන්න ඕනේ. දෙවෙනි එක අර වගේ සිනමා කෘති. මම කියන්නේ ආර්ථික වශයෙන් සහ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් දැන් මේ වගේ දුවන ෆිල්ම්ස් වලට අර කන්ටෙන්ට් එක මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන ගැඹුරු මානයන් තාම හොඳ ආඛ්‍යානයක් ට්විස්ට් එකක්
ත්‍රිලර් ඒකම අලුත් ශාන්රවල අලුත් ජොන්රස් වල අභ්‍යාස කරන ගතියක් ඇතුල් කරන්න. මට දැනට මම දැක්කේ එවැනි දැන් පහුගිය අවුරුද්දේම චිත්‍රපටිවල ඒක මම හිතන්නේ ඒ ටිකක් ඒ මානෙ අඩුයි කියලා. දැන් ඕන්න කියන්න පුළුවන් දැන් හෙළුම් කුළුණ වාලම්පුරි වගේ චිත්‍රපටි දෙකක් ගත්තොත් ඒක යම් දුරකට ඒ අර දේශපාලනික යම් මානයන් ස්පර්ශ කරලා තියෙනවා කියලා. නමුත් ඒකම දැනුවත් එකක් නෙවෙයි. හරි. දැන් පැරසයිට් වර්ගයේ හරි ඒ වගේ දැනුවත් සිනමාවක් නෙමෙයි. නැත්තම් ගත්තොත් සබ්ස්ටන්ස් වගේ ෆිල්ම් එකක් ආවේ. හරි ඒ වගේ නිකන් දැනුවත්ව කරන ඒවාම නෙමෙයිනේ. දැන් මගේ ෆාදර් වුණත් අර තාම දැනුවත් දේශපාලන ගැඹුරකින් හරි ගැඹුරක් කියලා කියන්නේ මම මෙහෙම එකක්. අර ගැඹුරක් කියලා කියන එකට අර්ථයක් තියෙනවා නිශ්චිතව. ඒ කියන්නේ මතු පිට සමතල නිකන් දේශපාලන විනෝදයක් සැපීම වෙනුවට ඇත්තටම සමාජයේ තියෙන බල රේඛාවන් බල රටාවන් ගැටුම් ඒවා ඉස්මත්තට ගේන සිනමාව කියන එක තමයි ගැඹුරු කියලා කිව්වේ. මෙන්න මේ දැන් සිනමාවක් අවශ්‍ය කරනවා මම හිතන්නේ අර කාරණාත් එක්ක කියලා. අපි බලාපොරොත්තු තබාගෙන ඉමු. මං හිතන්නේ මේක ඉතා හොඳ මොහොතක්. මේ ගැන සාකච්ඡා ඕපන් කරන්නත් මම හිතන්නේ ඉතා හොඳ මොහොතක් කරනවා. මොකද නැත්තම් ඕක අපි බබල් අපි ඉදත් කතා වුණා. බබල් එකක් හදලා බබල් එක ඇතුළටම කඩා වැටෙනවා. ඉතින් ඒක අපි ඕක තිබුණා මම මාළගේ ෆිල්ම් එකේ මාළගේ ෆිල්ම් එක කියලා කියන්නේ මම බෞද්ධවාදය කියන්නේ මම අනුව අර එක යුගයක විශේෂයෙන්ම 2010 ඉඳලා ඇති වෙච්ච අර ආශ්චර්ය පිළිබඳව හදපු සංවර්ධන ආශ්චර්ය ඇතුලේ අලුත් දුවිලි වෙලා නරුම වෙලා යන අලුත් තරුණයා ගැන අහපු මට විශිෂ්ට ෆිල්ම් එකක්. ඒකම ගත්තොත් රාස් කියන කඳු වගේ චිත්‍රපටියක් මචං වෙනම ඒ කියන්නේ වෙනම මචං රාජ්‍ය භීෂණේ රාජ්‍ය මර්ධනයේ දූරාවලිය ගැන වෙනම රීඩින් එකක්. මම කියන්නේ මෙන්න මේ වගේ චිත්‍රපටි මෙන්න මේ හරය පුළුවන් නම් මේ අලුත් සිනමා නවෝදයට අතුල් කරගන්න. ඒකට අවශ්‍ය වෙන මචං ඒකට ඕන කරන මචං චින්තනයේදී. ස්ක්‍රිප්ට් එක ලියන කෙනාගේ ඉඳලා ෆිල්ම් එක හදන කෙනා දක්වා ඒ අවදිය ඉන්න වෙනවා ඉතින්. ඒතකොට ඒක අර එතනදී ඒකම දේශපාලනිකයි. මොකද එළියන අය මචං දැන් මං හිතන්නේ දේශපාලනික වෙන්න ඕනේ කියලා යාර්ථේ මම දැන් කියන්නේ. දැන් ඇහුවද අර අපේ මොකද්ද කතාව පටන් ගත්තේ ඇත්තටම දේශපාලනේ වෙන්න ඕනද කියලානේ. මම නිකන් ප්‍රායෝගිකව කිව්වොත් ඔව් අද දවසේ මේ හැදෙන ෆාදර් ඇතුළු මේ ඇති වෙන මේ සිනමා රැල්ලේ නිර්මාණකරුවන් ඇත්තටම දේශපාලනික විය යුතුයි කියලා මම කියන්නේ. ඊට වඩා එතකොට අර වගේව හැදෙයි කියලා මම කියන්නේ. ඒ කියන්නේ නිකන් අර මොකද අපි කතා කරපු නොලාන්ලගේ හරි අර ඒ වර්ගයේ අපි දැන් දකින්න අපි ආසාවෙන් බලන් ඉන්න ෆිල්ම්ස් ටික තියෙනවා. මම කියන්නේ පිටරට. අර ඒ ෆිල්ම්ස් හැදෙයි දැන් දේශපාලනය දැනුවත්ව හිතුවොත්. මේ සිනමා කරුවන්ට. ඒක මොකද අර රැහැන ගිලි වුණා කියලා මම කියන්නේ. ඒක හඳගමල ප්‍රසන්නලා ආපු ඊට කලින් මචං ආපු ලංකාවේ තිබුණානේ යම් කිසි දේශපාලන සිනමාවක යෂ්ටියක්. ඒ අෂ්ටිය දැන් මේ සාර්ථකත්වය තුළ මචං ගිලිහෙමින් යනවා. මෙන්න මේක ගන්න මේ අෂ්ටියත් අරගෙන දුවන ෆිල්ම් එකක් හදන්න මම කියන්නේ අනිවාර්ය පුළුවන්. අනිවාර්ය හදන්න පුළුවන්. මම හිතන්නේ ඔඩියන්ස් එක ලෑස්ති ඒකට. ඒක තමයි ඔඩියන්ස් එක ලෑස්ති. අපි බලමු. මට හිතන්නේ ඒක ඉතා හොඳ බලාපොරොත්තුවක්. අපි ඊළඟ සතියේත් අපෝ මේ වගේම එකකින් හම්බෙමු. කන මේ ෆිල්ම් ගැන කතා කරන්න පටන් ගත්තාම ඉතින් නවත්තන්න ඔඩියකුත් තියෙනවා. මේ අපි බලමු විචාරයක් සමගින් අපි හම්බෙමු ෆිල්ම් එක බලන්න. මොකද වෙන්නේ කියලා. කන thank you very much අදත් අපිට ඒක දුන්නා. thank you.